hello good evening හැමෝටම. ඉතින් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්නේ. මොකද මං චුට්ටක් විතර අසනීප වෙලා හිටියා. ඒ නිසා මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් මං කලින් පෝස්ට් කරා අද ගේන වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් මං අද යන්න හදන්නේ සන්ෆ්ලවර් බලන්න. ඉතින් එහෙනම් අපි බලමු අද දවස් මගේ ගෙවුනේ කොහොමද කියලා. ඔන්න ඉතින් අදත් මම මේ ගමන යන්න රෙඩි වෙන්නේ ජපන් යාළුවෙක් එක්ක. එයත් එක්ක මං කලින් කොහෙවත් ගිහින් නැහැ. බලමු ඉතින් කොහොම වෙයිද කියලා. ඉතින් එයාගේ නම තමයි එමා. ඉතින් එමසන් එක තමයි අද මම යන්නේ. ඉතින් එයාට මම පොඩි gift එකකුත් ගත්තා. මගේ ඉතින් පොඩි පුරුද්දක් තියෙනවා මේ gift දෙන එක. ඉතින් මම එයාට ගත්තේ KitKat පැකට් එකක්. ඔන්න ඉතින් බස් එකේ යනවද කියලා කල්පනා කරලා මං ආයේ බයික් එකේම ආවා. ස්ටේෂන් එක ළඟ තමයි මේ බයික් පාක් එක තියෙන්නේ. ඔන්න ඉතින් මේ දවස්වල උදේ පාන්දරේ ඉඳන් සෑහෙන අවුව නිසා උදේම යන්න තමයි අපි කතා කරගත්තේ. ඉතින් 10 වෙද්දී එයා එනවා කියලා මට කිව්වා. ඉතින් මං චුට්ටක් පැය භාගයක් වගේ වේලාසනින් ගියා. ඔන්න ඉතින් මගේ සයික කාඩ් එකේ කීයක්වත්ම නැහැ. ළඟදී කොහෙවත් ගියපු නැති නිසා. ඉතින් ඒකට මම charge කරගත්තා 2000ක් charge කරගත්තා. Please do not move the card. Recording. Charge complete. එහෙනම් ඉතින් අපි යමු. ඉතින් මම ගෙදර ඉඳන් කොකුපුංජි ස්ටේෂන් එකට ඇවිල්ලා එතනින් තාචිකාව ස්ටේෂන් එකේ එයා මට එන්න කිව්වේ north exit එකට. ඉතින් මම හරියටම වෙලාවටම මෙතෙන්ට ඇවිල්ලා මම එද්දිම ට්‍රේන් එකක් තිබ්බා. ඉතින් මම තාචිකාව ස්ටේෂන් එකට ආවා. ඔන්න මේ පැත්තට තමයි north exit එක පෙන්නලා තියෙන්නේ. එහෙනම් අපි ගිහින් බලමු. හරි ඉතින් ඔන්න එයා කියපු තැනට මං ආවා. පොඩි වෙලාවක් ඉතින් මම මෙතන ඉන්නවා. මොකද මං චුට්ටක් වෙලාසනින් ආපු නිසා. චුට්ටක් එහෙට මෙහෙට ගිහින් බැලුවේ වාඩි වෙන තැනක් තියෙද්දි කියලා. වාඩි වෙන තැනක් නම් තිබෙන්නේ නැහැ ඉතින්. මං ඉතින් තනියනුත් මේ පැත්තට ආව එක සැරයක්. මගේ කලින් vlog එකක ඇති. අද යන්නේ ඉතින් ෂෝකිනෙන් පාක් එකට. ඒ පාක් එක ඉතින් ඇවිදලා ඉවර කරන බැරි තරම් ලොකුයි. එක එක සීසන් වලට එක එක මල් පිපෙන්නේ. මම කලින්ම යන්න හිතාගෙන හිටියේ ටියුලිප් බලන්න. ඉතින් මට ඒ දවස් ටික මග ඇරුණා. අපි බලමු ඉතින් ඊළඟ සැරේ ටියුලිප් පිපෙන කාලට ආයෙත් යමු. ඉතින් ඔන්න එයා ආවා. එයා කිව්වේ එමසන් ආවා. ඉතින් මැප් එක දාගෙන අපි දෙන්න යනවා. මෙතන ඉඳන් පයින් තමයි යන්න තියෙන. ටික දුරක් යන්න ඕනේ. මම තනියෙන් ආපු දවසේ ගියේ වෙන පැත්තකින්. ඒ මාසන්නේ තියෙන මැප් එක දාලා තිබ්බේ අත වෙන පැත්තකට. අපි ගිහින් බලමු ඉතින් මොන පැත්තෙන්ද කියලා ළඟ. ඉතින් ඒ මාසන් කිව්වේ එයාත් ෆස්ට් ටයිම් කියලා ෂෝවකිනෙන් කෝයෙන් එකට යන. ඉතින් අපි බලමු එයාත් කැමති වේද කියලා මේ පාක් එකට. ඔන්න ඉතින් අපි ටිකට් ගත්තා. ඒ ඉස්සරහම තිබ්බේ මෙන්න මේ වගේ ලස්සනට මල් පිපිලා. ඒක නම් මොකද පොඩි සන්ෆ්ලවර් එකක් වගේ නේද? ඉතින් ඔන්න එමසන් ළඟ මොකක් හරි කාටුන් කැරක්ටර් එකක් තිබ්බා. එයා මට ෆොටෝස් ගොඩක් පෙන්නුවා. ඉතින් එයා ගොඩක් ට්‍රැවල් කරන කෙනෙක් එක එක පැති වලට ජපානේ. එතකොට ඉතින් එයා ෆොටෝස් ගන්නේ ඒක පේන්නේ කැරක්ටර් එක පේන්නේ. ඉතින් අපි බලමු වීඩියෝ එක ඉස්සරහට තියෙනවා. මේ ජපාන් අය ඉතින් ගොඩාක්ම මම දන්න විදිහට කැමති ඒ වගේ කාටුන් ෆේමස් කාටුන් කැරක්ටර්ස් වලට ලොකු තැනක් දෙනවා. ඉතින් ඒ වගේම
ඒ වගේ කැරක්ටර්ස් වල කීටැක් එකක් පවා පොඩි සෑහෙන ලොකු ගාණක් වෙනවා. ඉතින් ඒකයි එයාලා ආයේ කැමරට ලොකු තැනක් දෙනවා. මෙන්න මේ තියෙන්නේ මොකක්ද නමක් කිව්ව මම නම් දන්නේ නැහැ මේ කැරක්ටර් එක ගැන. ඉතින් ඔන්න හැමදාම ෆොටෝස් ගත්තේ යාව පේන්න තියලා. ඉතින් එක එක අයගේ ආසාවල් එක එක විදිය. අපි ඒ දේවල් වලට කවදාවත් ඒ දේවල් වැරදි කියලාවත් hina වෙන්නවත් අපිට අනුව ඒක නිකන් විහිළුවක් වගේ කියලාවත් හිතන්න හොඳ නැහැ. හැම කෙනෙක්ගේම හැම දෙයකම රෙස්පෙක්ට් කරන්න අපි ඉගෙන ගන්නවා. ඒක තමයි ඇත්තටම මේ පිට රටවල් වල අයත් එක්ක ලංකාවේ අය කම්පෙයාර් කරලා බැලුවට පස්සේ මම දකින මම ආසම ක්වොලිටි එක. ඉතින් එයාලා ගාව නිදහස තියෙනවා. හැබැයි ඉතින් ජජ් කරන අවස්ථා ඒ වගේ අය නැතුවම නෙවෙයි. හරි ඉතින් ඔන්න කතාවෙන් කතාව ඉස්සරහට ආවා. ඔන්න තිබහ නිසා ජිදෝහන් එකක් තිබ්බා. අපි දැන් ඉතින් එකෙන් බීම් එකක් ගත්තා. මෙන්න මේකෙත් යන්න පුළුවන්. ඒත් එයත් කිව්වා ඇවිදින්න ආසයි කියලා. ඉතින් ඒක නිසා අපි අවට තියෙන දේවලුත් බලාගෙන හිමින් ගියා. ඉතින් එයා ඉතින් සෑහෙන කතා කරන කෙනෙක්. ඉතින් එක එක ප්‍රශ්න කතා කර සෑහෙන දුරක් ඇවිද්දා මේක ඇතුලේ. ඉතින් අර කතා කර ගිය නිසා තේරුන්නේ නැහැ ඉතින් වැඩිය. ඔන්න මෙතනත් හරිම ලස්සනයි. නිකන් මට ලංකාවේ ෆීලින් එකකුත් ආවා. ලංකාවේ අනුරාධපුරේ වගේ ඒ වගේ ෆීලින් එකක් ආවා. අර ලොකු නෙළුම් ඒක තමයි මෙතන තිබ්බේ පිපිලා. ඉතින් මං කලින් කිව්වා වගේ මේකේ මේ ඇවිදලා ඉවර කරන්න බැරි තරම් ලොකු ඒරියා එකක් තියෙනවා. ඒ ඒරියා වල ඒ මල් තියෙන. ඉතින් මැප් එකෙන් බලලා තමයි යන්න ඕන. ටිකක් හොයාගන්න තමයි. මොකද ඒ තරම්ම ලොකු ඒරියා එකක් තියෙන්නේ. ඉතින් හරි ලස්සන පිරිසිදු වතුර පාරකුත් ගලාගෙන යන. ඉතින් හරිම කූල්. මේක ගැන මට යා එක්ස්ප්ලේන් එකක් කරා. මට හරියටම මතක නෑ. දැන් මෙතන මේ හපැත්තේ තිබ්බේ පරණ ජපන් ගෙයක්. ඉතින් අපි ඒක ඇතුළටත් ගිහින් බැලුවා. ඒක ඇතුළේ හරිම ෂෝක්. මේකත් කිව්වේ යා මොකක් හරි හාල් මොකක් හරි කරන එකක් කියලා කිව්ව. මට හරියට මේක මතක නැහැ. ඉස්සර කාලේ ජපන් කුරිසුග්ගොයිこれは何? ඉතින් මෙතන තිබ්බේ හැම දෙයක්ම ඉස්සර කාලේ ජපානයේදී තිබ්බ ටෙක්නොලොජි එක ගැන ගොඩක් විස්තර කරා. ඇතුළෙත් කෙනෙක් හිටියා. එයාත් අපිට ගොඩක් විස්තර කියලා දුන්නා. ඉතින් අපේ ලංකාවෙත් එහෙමනේ ඉස්සර කාලේ ඉතින් ගොඩක් වටින හොඳ තාක්ෂණයක් තිබිලා තියෙනවා අපේ ලංකාවෙත්. ඉතින් මෙහෙත් එහෙම තමයි. අපි ඇතුළට ගිහින් බලමු. මේක ඇතුළ හරිම සුවඳයි ඇත්තට. ඉතින් මේ පොළවත් විශේෂයි කියලා එයා කිව්වේ. ඉස්සර ගෙවල් වල පොළවත් මේ විදියට තමයි තියෙනවා කියලා කිව්වේ. ඉතින් මේක ලිපක්. මේ ඉතින් අර කෑම කල් තියාගන්න පුළුවන් විදියට ස්වභාවිකව හදපු දේවල්. ඒක අර ධාන්‍ය වගේ දේවල් බ්ලෙන්ඩ් කරන එකක්. අපිට තියෙන්නේ කුරහන් ගල කියලා. කුරහන් ගල නේද? මේක කිව්වේ මොකද්ද හීටර් එකක් කියලා සීතල කාලේට. ඉතින් ඒ කාලේ ඉස්සරම කාලේ කරන්ට් එක තිබ්බේ නැහැනේ. එයා කිව්ව ඉතින් මේ විදියට තමයි කියලා හීටර් එක හදාගෙන තියෙන්නේ කියලා. ඉතින් අතරම මේක ඇතුළට ගියාට පස්සේ ඉස්සර කාලේ වයිබ් එකක් තමයි ආවේ. මේක ඔෆර් එකක් කියලා කිව්වේ. කියන්නේ බාත් ටබ් එකක්. මෙන්න මේ භාජනෙන්
වතුර අරන් අර කෝපේ වගේකින් දාගන්න කියලා තමයි කිව්වේ ඒ කාලේ. මේ ඉතින් අර යාළගේ සුෂි අනම්මනන් දාන බොක්ස් බෙන්ත බොක්ස් කියන්නේ ඒ වගේ ඒවා. ඉතින් එතනත් ඒ තිබ්බ දේවල් බලලා අපි ආයේ එළියට ආවා. ඔන්න තාම ගියේ නැහැ සන්ෆ්ලවර් තියෙන පැත්තට. තනින් තන ඉතින් එක එක මල් පොඩි පොඩි ගස් තිබ්බා. දැනටමත් ඉතින් මල් පර වෙලාද මන්දා. ඔන්න ඉතින් අපි දෙන්න දෙපාරක් විතරම වැරදි පාරවල් ගියා. ඔන්න කෙනකින් හැවට පස්සේ කිව්වා මේ පාරේ කෙලින්ම යන්න කියලා. එතකොට සන්ෆ්ලවර් තියනවා කියලා. ඔන්න ඉතින් අපි සන්ෆ්ලවර් තිබ්බ තැනට අපි ආවා. එයා කිව්ව ඉතින් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලද්දි තිබ්බ ෆොටෝස් වල තිබ්බ විදියට තරම් නැහැ කියලා. එයා කලින් සැරේ ඕසකාවල ගියාට පස්සේ සෑහෙන ලොකු යායක්ම තිබ්බ කියලා. ඉතින් එයා ගෙදර ගියාට පස්සේ මට ආයෙත් තැනක් කෙවලා යන්න කියලා හවු. ඉතින් මම ඒක චුට්ටක් කල් දැම්මා. මොකද මේ මට වැඩ වගේක් තියෙනවා අතපසුණු කරගන්න. ඉතින් මේ ටිකේ එක දිගට නිවාඩුවක් හම්බුනේ නැති නිසා පොඩ්ඩක් මහන්සි වුණා ලෙඩත් වෙන නිසා. ඉතින් මට ටියුලිප් බලන එක මිස් වුණානේ. මම මේ ඉවසිල්ලක් නැති වෙන ආයේ ටියුලිප් පිපෙනකන් මේ පාක් එකේ හැබැයි ලොකු ඒරියා එකක් තිබ්බ ටියුලිප් නම්. ඉතින් පොඩි ළමයි ගැහණු ළමයි ලස්සන ඇඳුම් ඇඳගෙන ෆොටෝ ෂූට් කරනවා. ඉතින් මේ වගේ තැන්වල ඇවිල්ලා හරිම ලස්සනයි. ඉතින් හිතට පුදුම සතුටක් දැනෙන්නේ මේ වගේ දේවල් දකිද්දී. ඉතින් ජපානි කියන්නේ ස්වභාවික සම්පත් ගොඩක්ම අඩු රටක්. ඒත් ඉතින් එයාලා මෙච්චරම තාක්ෂණයෙන් හැම දෙයකින්ම දියුණු වෙලා තියෙන්නේ එයාලගේ උත්සාහය නිසා. ඉතින් අපේ රට ගත්තොත් මේ රටවල් එක කම්පෙයාර් කරලා බලද්දී කොලාත්තකින් දුවත් හැදෙනවනේ. ඒත් ඉතින් අපේ මිනිස්සුන්ගේ එකමුතුකමක් නැති නිසා එතකොට අපි ළඟ කොච්චර වටින දේවල් තිබ්බත් ඉතින් අපි ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ කියලා මට සමහරවිට හිතෙනවා. මේ රටවල තියෙන සමහර දේවල් දැක්කම ඉතින් සමහරවිට දුකත් හිතෙනවා. අපිට හැමදේම තියාගෙන ඇයි අපි තාමත් දියුණු වෙන්නේ නැත්තේ කියලා. ඉතින් අපි හැමෝම එකතු වෙලා අපේ ඇටිටියුඩ් වෙනස් කරගත්තා නම් අපේ රටත් මීටත් වඩා ලස්සන රටක් වෙන්න ඉතින් තිබ්බා. ඔන්න ඉතින් කතාවෙන් කතාව මම ෆොටෝස් ටිකක් ගහගත්තා. ඒ වගේ ඉතින් එතන අපි දෙන්න ටික වෙලාවක් එන්ජොයි කරලා ආවා. ඔන්න දැන් නම් මාඩම් විදියට බඩගිනි. මෙන්න මේ ගස් හරිම කියුට් පොඩි ළමයි වගේ මට පේන්නේ. මෙන්න මේ ගස් අකි එකට කොළ ඔක්කොම කහපාට වෙනවා. ඉතින් බිම කොළ වැටිලා මුළු පැත්තම දිගටම කහපාට වෙනවලු. ඉතින් ඒ ගස් තමයි මේ දිගටම තිබ්බේ. කොහොම හරි වුණ අපි පාක් එකකින් එළියට ආවා. ඊට පස්සේ අපි ලන්ච් එක ගන්න ගියේ රාරා පෝට් එකට. මං ස්පෙල් කරනවා හරිද මන්දා. මොකද ජපාන් කතා කරලා දැන් ඉංග්ලිෂ් මික්ස් වෙලා කතා කරන්නේ. එදා ලංකාවට යන වෙලාවෙත් එයාපෝට් එකට ගියාට පස්සේ සෑහෙන අපහසුතාවයකටපත් වුණා. ජපාන් කියවෙනවා. ඉතින් මේක ඇතුලේ ඉතින් කඩවල් ගොඩාක් තියෙනවා. ගිහින් ඕඩර් එක දාන් එන්න තියෙන්නේ. ඉතින් සෑහෙන සෙනග ඉන්නවා මෙතන. ඕඩර් එක දාන් ආවට පස්සේ එයාලා අපිට දෙනවා පොඩි ලයිට් එකක් පත්තු වෙන මොකක්ද කියන්නේ කාඩ් එකක්. ඉතින් ඕඩර් එක එයාලා ෆිනිෂ් කරාට පස්සේ ඒ ලයිට් එක සවුන්ඩ් එකක් එක වැඩ කරනවා. එතකොට ඉතින් අපිට ගිහින් ගන්න තමයි තියෙන්නේ.
මම ගත්තේ අද මම මේ රාමන් එක කලිනුත් කාලා තියේ දෙපාරක් විතර කාලා තියේ. ඒක මාර රහයි. ඒ නිසා අදත් ඒකම ගත්තා. නොදන්නේ වරන් බඩගිනි වෙලාවේ අවුල් වුණොත් කියලා. ඒ නිසා ඒක රස නිසා ඒක මාරම සැරයි. ඒක මම ගත්තේ ඉතින්. ඔන්න යාලා මගෙන් ඇහුවා ඒප්‍රන් එකක් ඕනේද කියලා. මම පඬිතුකමට ඕනේ නැහැ කියලා කිව්වා. ඉතින් පස්සේ මට හිතුණා ගත්තා නම් හොඳයි කියලා. මොකද මේ හැමදැනම ඉහෙනවා. ඔන්න ඉතින් මගේ රාමෙන් එක ආවා. ඒක නම් ඇත්තටම මාරම රහයි. මං රාමෙන් වලින් කාපු රසම් රාමෙන් එක. ඒක තියෙන්නේ මේ රරපෝට් එකේ විතර. වෙන තැන්වල එච්චර සැර එකක් නැහැ. ඉතින් නිකන් අර මිරිස් උඩින් දාලා දෙන්නේ වෙන ජපනීස් රෙස්ටෝරන්ට් වල. ඊළඟට ගියා අපි ක්‍රේප් එකක් ගන්න. ඉතින් හරි ලස්සන විදියට ඩෙකොරේට් කරපුව ගොඩාක් තිබ්බා. දැන් රාමෙන් එක කාලා බඩත් පිරලා තියෙන්නේ. පොඩි එකක් ගමු. ඉතින් බලමු මොකද ගන්න කියලා. එමසන් ගත්තේ චොකලට් and ආමන්ඩ් මික්ස් කරපු එක. මම ගත්තේ චොකලට් and වැනිලා අයිස්ක්‍රීම් තියෙන එක. එයා කිව්වා එයාගේකත් රහයි කියලා. මගේ එකත් ඉතින් ඒ වගේම රසුල්ලා. ඒක තමයි දැන් හදන්න අපි බලමු කොහොමද හදන්නේ කියලා. මෙන්න මේක තමයි මගේ ක්‍රේප් එක. ඉතින් ඒකත් කාලා එතනම ඉස්සරහ තිබ්බා අර කාටුන් කැරක්ටර්ස් තියෙන ෂොප් එකක්. ඒකට යන් කියලා කිව්වේ එයා. මං කිව්වනේ එයා ඒවට මාර මාසෙ කියලා. මේ කැරක්ටර්ස් වලින් මං ආසම පූබයාට ආසයි පොඩි කාලේ. ඊට පස්සේ ඩිස්නි ප්‍රින්සස් ලන්ට ආසයි. ඉතින් සෑහෙන ගාණක් මේක ඇතුලේ වඩුණා. Again, right there. 진짜 거다네.
එයානම් ඔන්න කඩවල් කීපයකටම ගිහිල්ලා ෂොපින් කරා මට මුකුත් ගත්තේ නැහැ. මොකද මට මේ මාසේ පොඩි පොඩි දේවල් ටිකක් නිසා ටිකක් ලොකු වියදමක් ගියා. ඒ නිසා ඉතින් මං නම් මුකුත් ගත්තේ නැහැ. ඊට පස්සේ අපි ආවේ තජිකාවි ස්ටේෂන් එකට රාරපෝට් එකේ ඉඳන් යන්න මොනොරේල් එකේ. ෆස්ට් ටයිම් තමයි මොනොරේල් කියන්නේ මෙතන හරියටම පේන්නේ නැහැ. මොනොරේල් කියන්නේ අර උඩින් යන්නේ. ඒ කියන්නේ රේල්වේ එක තියන්නේ උඩ. ඒක ෆොටෝස් වලින් දැක්කට පස්සේ නම් මං ඉස්සර හිතුවා මම යන්නේ නැහැ කියලා මේ කෙනා. මොකද බය නිසා. ඒත් ඇත්තටම ඉතින් මෙහෙට ආවට පස්සේ එහෙම බය කියලා දෙයක් නැහැ. හැබැයි නෝමල් ට්‍රේන් වලට වඩා ඒක චුට්ටක් පොඩි දුරක් ගියේ. ඒක චුට්ටක් ගණන්. ඉතින් නේ ෆොටෝ එකේ තිබ්බ වගේ රේල්වේ එක යන එකට තමයි මොනොරේල් කියන්නේ. එක ට්‍රේන් එක උඩ පැත්තෙනුත් යනවා යට පැත්තෙනුත් යනවා. ඉතින් කොහොම හරි එතනින් බැලලා මම කොකුබුන්ජි එන්න ඊළඟ ට්‍රේන් එකේ නැග්ගා. එයා එමසන් වෙන පැත්තකින් නිසා එයා වෙන ට්‍රේන් එක නැග්ගා. ඉතින් ඔන්නෝම තමයි අද දවස ගෙවුනේ. මට ඔයාලට පහුගිය ටිකේ වීඩියෝස් ගේන්න බැරි වුණා. ඉතින් ආයෙත් මම දිගටම වීඩියෝස් ගේන්නම්. ඉතින් මට කමෙන්ට් කරන්න ඔයාලා ආසම වීඩියෝස් මොනවද කියලා මම ගේන්න ඕන. ඒවා මම අනිවාර්යෙන් ගේන්නම්. හැම ටයිම් එකම මම ඔයාලට වීඩියෝස් ගේන්න try කරනවා. ඉතින් සමහරවිට ඉවාඩු තිබ්බත් ගෙදර වැඩ තියෙනවා. ඉතින් එක වැඩ නිසා බිසි වෙනවා. මම හිතුවා ඉස්සරහට ඔයාලට travel videos ටිකක් වැඩියෙන් ගන්න. මොකද ඔයාලා ඒ ගැන හිතන්නේ. ඉතින් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් එන්නම්. ඉක්මනටම ආයෙත් හම්බෙමු. එහෙනම් ගිහින් යන්නම්. බයි බයි.